Hi, hello viewers. I'm Lucky Fatima. කතාව සම්පූර්ණයෙන් අහන්න. මේ දවස්වල Facebook වල යනවා ගොඩාක් අර කල්මුනේ හොස්පිටල් සීන් එක. කල්මුනේ හොස්පිටල් එකේ නර්ස්ලා ස්කාෆ් දාගෙන යන්න ඕනේ කියලා උද්ඝෝෂණයක් කරලා ප්‍රශ්න දාලා එයාලා ස්කාෆ් දාගෙන ගියා. එයාලට මල් මාල දාලා පිළිගන්නවා කියලා ඒගෙන ගොඩාක් පෝස්ට් මන් දැක්කා මේ Facebook එකේ. ඒකේ මට කියන්න සමහර දේවල් තියෙනවා මේ මගේ සිංහල යාළුවොත් මං ගාව අහන සමහර දේවල්. ඒ කියන්නේ අහන සමහර දේවල් එයාලට පැහැදිලියක් නැහැ. පැහැදිලි කිරීමක් හැටියට තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මගේ වීඩියෝ බලන හැමෝම වීඩියෝ සම්පූර්ණයෙන් බලලා තේරුම් අරගෙන ඊට පස්සේ කමෙන්ට් එකක් දැම්මොත් හොඳයි කියලා මම හිතනවා. ඒ කිව්වොත් බාගෙට අහලා නැත්තම් අර පටන් ගන්න කෑල්ල විතරක් අහලා නැත්තම් ස්කාෆ් එකක් දාගෙන කෙනෙක් අර ස්කාෆ් කේස් එක ගැන කතා කරනවා අනිවාර්යෙන් එයාලට සපෝට් කරලා තමයි මෙයා කතා කරන්නේ. මෙයාට මොනවා හරි කුණු කමෙන්ට් එකක් දාන්න ඕනි කියන චේතනාවෙන්. එහෙම නැතුව සම්පූර්ණයෙන් මගේ කතාව අහලා ඊට පස්සේ ඒකට ඔයාලගේ අදහස් ඒකට පළ කරන්න. මොකද්ද කිව්වොත් දැන් කල්මුනේ ප්‍රදේශයේ මෙහි එහෙම දෙයක් වුණා. දැන් මං දන්න තරමට අපේ රටේ ලංකාවේ මං ඉපදිච්ච කාලේ ඉඳලා මුස්ලිම් කට්ටිය දැන් නර්ස් අර ජොබ් එක පැත්තක තියන්නකෝ අනිත් ජොබ් වලට අනිත් හැම දෙයකටම ඉස්කෝලේට රෙදි දෙනකොට යුනිෆෝම් රෙදි දෙනකොට මම ටීචර් කෙනෙක් විදිහට අවුරුදු 12ක් සේවය කරලා තියෙනවා ලංකාවේ ගවර්න්මන්ට් ස්කූල් එකක නැෂනල් ස්කූල් එකක. එතකොට යුනිෆෝම් හම්බ වෙනකොටත් අර ස්කාෆ් කෑල්ලක් තියලා තමයි යුනිෆෝම් එක ලංකාවේ දෙන්නේ. ඒ තරම් හොඳ මේ රටක් අපේ රට ඒ තරම් මේ සංහිදියාවෙන් ඒ තරම් අනිත් ආගම් වලට ගරු කරලා ජීවත් වෙන රටක්. බෞද්ධ රටක්. මම ගරු කරනවා ගොඩාක් අපේ ලංකාවට. ඒ කිව්වොත් මම ආදරේ මගේ රටට. ෆස්ට් මම මිනිස්සෙක්. First I'm a human being, then I'm a Muslim. First මම මිනිස්සෙක්නේ. එතකොට අපි ඔක්කොම මිනිස්සුયો ඊට පස්සේ තමයි ආගම. මිනිස්සෙක් වුණ නිසානේ ආගම තියෙන්නේ අපිට. නැත්තම් ආගමක් නැහැනේ අපිට. දැන් මේ කතාව බලන්න දැන් හැම ගොඩාක් රටවල් වල යුරෝප් කන්ට්‍රීස් වල ඇමරිකාවේ ගොඩාක් කන්ට්‍රීස් වල නර්ස්ලා තමන්ගේ මුස්ලිම් නර්ස්ලා තමන්ගේ හිස වහනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ ගොඩාක් කට්ටිය කියනවා මූණ වහගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ගියත් දන්නේ නැහනේ මූණ වහලා ඇවිල්ලා මේ මරලා ගියත් දන්නේ නැහනේ මූණ වහන්න මෙතන ඇහුවේ නැහැ. මෙතන අහලා තියෙන්නේ තමන්ගේ ස්කාෆ් එක දාන්න. ස්කාෆ් එක දාන්නේ ඇයි කියලා මං කියන්නම්. දැන් මුස්ලිම් අයගේ මේ අවුරත් කියලා එකක් තියෙනවා. අවුරත් කියන්නේ තමන් වහන්න ඕනේ. දැන් බලන්න මාත් ඇඳලා ඉන්නේ ඔළුව වහලා අත සාමාන්‍යයෙන් අපි වහනවා මේ තරම් වහනවා. මේ අතයි මූණයි පේන්න තමයි මුස්ලිම් කට්ටිය අඳින්නේ. එහෙම වහලා ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. මං දැන් මෙහි පිටරට කම්පැනි එකක වැඩ කරන්නේ. මං ඇඳලා ඉන්න යුනිෆෝම් එක අද්දික ටී-ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳලා ඉන්නේ මං ස්කාෆ් එක දාලා. හරිද? ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. ලූස් ඇඟ පේන්නේ නැතුව ලූස් විදිහට ඇඳුමක් අඳින්න පුළුවන්. ඕනම ඇඳුමක් ඔළුවයි මේ අතේ මෙතන වෙනකල් ඒක සංවර ඇඳුමක්. ඒක මේ සංස්කෘතික ඇඳුමක් හෝ ආගමේ ඇඳුමක් නෙමෙයි. මේක ඕන කෙනෙකුට අඳින්න පුළුවන්. දැන් ඔළුව වහන්නේ කියන්නේ අපි මුස්ලිම් කට්ටියගේ ඔළුව වහන්නේ ඔළුව මේ අපේ කොණ්ඩේ මේ ගෙදර ඉන්න අපේ නෑදෑයන්ට එහෙම පිරිමින්ට පෙන්වුවට කමන්නේ. පිට පිරිමින්ට පෙන්වන්නේ නැහැ කියන මතේ. ඒක ඉපදිච්ච දවස්වල ඉඳලා අපි පුරුදු වෙන දේනේ. ඉපදිච්ච දවස්වල ඉඳලා අපි පුරුදු වෙන දේ නිසා අපිට ඒක චේන්ජ් කරගන්න අමාරුයි. දැන් මාත් නර්සින් වලට හරි ආසයි ඒ කාලේ. ඉස්කෝලේ යන කාලේ නර්සින් වලට හරි ආසයි. මම මේ පැත්තට නොගිය ටීචර් කෙනෙක් උනේ යුනිෆෝම් එක නිසා තමයි. ටීචර් කෙනෙක් වුණාම අපිට ඕන විදිහට මේ සංවරව ඇඳගෙන යන්න පුළුවන් කියලා. දැන් මම මෙතන තව දෙයක් කියන්න ඕනේ. දැන් ලංකාවේ මුස්ලිම් ඉස්කෝල වලට එනවා බෞද්ධ ටීචර්ස්ලා, ක්‍රිස්තියානි ටීචර්ස්ලා, තමිල් ටීචර්ස්ලා. එන කට්ටිය ඕසරි ඇඳලා එනවා. පොට්ටු තියලා මල් තියලා එනවා. මොකුත් කියන්නේ නැහැ. ඒ වගේ මුස්ලිම් ටීචර්ස්ලා සිංහල ඉස්කෝලේට යනවා. සාරි ඇඳලා ස්කාෆ් දාලා යනවා. අබාය ඇඳලා ස්කාෆ් දාලා යනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ නර්සින් යුනිෆෝම් එකට මෙච්චර ප්‍රශ්නයක් ආවේ ඇයිද කියලා මන් දන්නේ නැහැ. ඒක මෙච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න උවමනක් නැහැ. ඒකත් එක්ක සමහර මගේ යාළුවෝ අහනවා එහෙම නර්ස්ලා දැන් ඔයාලගේ ආගමේ තියෙනවා පිරිමි අල්ලන්න බෑ කියලා. එහෙනම් කොහොමද නර්ස්ලා වෙන්නේ? කොහොමද ડોක්ටර්ස්ලා වෙන්නේ? එහෙම නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. දැන් එක්කෙනෙක් එක්ක ගිහිල්ලා බුදියන එක වෙනයි, එක්කෙනෙක් එක්ක නිකන් අර අතපය අල්ලන එක වෙනයි, වෛද්‍යවරියෙක් වෙලා හෙදියක් වෙලා අල්ලන එක වෙනයි. ඒ චේතනාව. ඒ අදහස. ඒ තියෙනවනේ අර
අපි හිතන දේට තමයි අපිට පින් පව් සිද්ධ වෙන්නේ. හැම ආගමෙම තියෙනවා එහෙම. අපේ විතරක් නෙමෙයි හැම ආගමෙම අපේ හිතට තමයි අපි හිතන දේට තමයි පින් පව් සිද්ධ වෙන්නේ. එතකොට එහෙම චේතනාව හිතේ මොනවාද තියෙන්නේ? අර කාම මේකක් එහෙම නැතුව අර මේ මොනාට අල්ලන්නේ උදව්වක් කිරීමට. දැන් කියන්නකො මම පාරේ යනවා. හරි පිට මිනිස්සෙක් පිට මිනිහෙක් පිට පිරිමියෙක් මේ වැටලා ඉන්නවා මොනා හරි ලේ ගලනවා වැටලා ඉන්නවා මොනා හරි මැරෙන්න හදනවා. මං උදව් කරන්නේ නැද්ද? මම මුස්ලිම් මං අල්ලන්නේ නැහැ කියලා මං යයිද? මං අල්ලනවා මං උදව් කරනවා. ඒක හිතේ අපි මොකද්ද හිතලා කරන්නේ කියන එක. අර එන්නතක තන් කූලි කියලා කියනවා. ඒ දෙමලින් කියනවා අර හිතන දෙයට තමයි පව් පින් සිද්ධ වෙන්නේ කියලා. ඒක තේරුම් කරන්න ඕනේ. ඒකත් එක්ක මේ දේ ලංකාව බහුජාතීන් ජීවත් වෙන රටක්. සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ඔක්කොමලා අපි ජීවත් වෙනවා. එතකොට අපි නිකන් මේ රෙද්දක් අල්ලගෙන රණ්ඩු වෙන්න හොඳ නැහැ. සමහර සිංහල යාළුවෝ කියනවා දැන් අපිද මේක ඇද්දේ ඔයාලමනේ. ඔයාලා මේක දාන්න ඕනෙමයි කියන නිසානේ මෙතන ප්‍රශ්නේ කියලා. දැන් ඉපදිච්ච දවසේ ඉඳලා ඔළුව වහලා පුරුදු වෙච්ච නිසා අපි දාන්න ඕනේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සංහිදියාව කියන්නේ මොකද්ද? මං සිංහල මිනිස්සුත් එක්ක හොඳයි මං ආදරෙයි කියලා මං මගේ ඇඳුම් ගලවලා දාලා ඒ විදිහට අඳින්න ඕනේ කියලා නෑ. දැන් ඔයාලා අපිත් එක්ක හොඳින් ඉන්නවා අපිත් එක්ක මේ සංහිදියාවෙන් ඉන්නවා කියලා මේ අපි හරක් මස් කනවා කියලා ඔයාලා හරක් මස් කන්න උවමනා නෑ බලෙන් කවන්න ඕනේ නෑ අපිට. ඒ වගේ තියෙනවා දැන් දෙමළ කට්ටිය අපිත් එක්ක සංහිදියාවෙන් ඉන්නවා කියලා එයාලගේ පොට්ටු ගලවලා විසික් කරලා මල් ගලවලා විසික් කරලා මේ අපි විදිහට වහ ගන්න උවමනාවක් නෑ. සංහිදියාව කියන්නේ ඒ කට්ටියගේ ඒ ආගම් පිළිපදින ගමන් ඔක්කොම එකමුතුවෙන් ඉන්න එක තමයි සංහිදියාව කියලා කියන්නේ. ඒ නිසා සංහිදියාව මොකක්ද කියලා අපි තේරුම් ගමු. දැන් අපි දන්සල් කනවා, දන්සල් දෙනවා, සිංහල පන්සල් වලට විසිට් කරනවා. මේ අපි කොච්චර මුස්ලිම් කට්ටිය උදව් කරනවද? මුස්ලිම් පන්සලක් තියෙනවා. මුස්ලිම් එක්කෙනෙක්ගේ නමෙන් පන්සලක්ම තියෙනවා ලංකාවේ. ඒ පන්සලේ නම මට අමතක වුණා. මම තව වීඩියෝ එකකින් ඕනනම් ඒක දාන්නම්. එහෙම ගොඩාක් දේවල් මුස්ලිම් කට්ටිය හොස්පිටල් හදන්න තමන්ගේ ඉඩම් දීලා තියෙනවා. ඒ වගේම බෞද්ධ අය මුස්ලිම් කට්ටියට ගොඩාක් උදව් කරලා තියෙනවා. බෞද්ධ තැන්වල පල්ලි හැදිලා තියෙනවා. ඒ වගේ ගොඩාක් සංහිදියාවෙන් ඉන්න රටක මේ වගේ සුළු දේවල් වලින් සමහර කට්ටිය සමහර පවර් එක මේ ගණ්ඩ හදන කට්ටිය මේ වගේ ප්‍රශ්න ඇති කරලා ජාතීන් අතර බෙදීමක් ඇති කරලා අනාගතේ විනාශ කරන්න හදන්නේ. ඒ නිසා දැන් ලංකාවේ දෙමළ මුස්ලිම් සිංහල කියලා නැතුව අපි ඔක්කොම ලාංකිකයෝ කියලා හිතලා බලන්න කේරලාව කොච්චර ලස්සනයිද කියලා. ඒ රට ඔච්චර ලස්සන වෙන්න හේතුව මොකද්ද? පැරඩයිස් ඔෆ් ද වර්ල්ඩ් කියලා කියන්නේ. ඇයි ඒ රට එච්චර ලස්සන? ඒ රටේ ඉන්න මිනිස්සු ආගම් බලන්නේ. ඒ මිනිස්සු තම තමන්ගේ ආගම් අදාරන ගමන් තමන් ඔක්කොම එක රටක් නෙමෙයි ඒක මේ ප්‍රාන්තයක් ස්ටේට් එකක් ඉන්දියාවේ තියෙන රටක් හැටියට ජීවත් වෙන්නේ යාලා. ඇයි ඒ ඔක්කොම හරිම එකමුතුයි. ඒතකොට ඇයි අපිට බැරි? අපි තනි රටක් ලංකාව කියන්නේ මේ ඒක තනි රටක්. ඒකේ කිසිම මේකක් නැහැ. ඒකට සමකරන්න රටක් මේ ලෝකේ නැහැ මං හිතන තරම්. මගේ රටට සමකරන්න රටක් නැහැ මේ ලෝකෙ. එච්චර ලස්සනයි. එච්චර මේ බෞද්ධික සම්පත් තියෙන රටක්. එතකොට අපේ මිනිස්සු මෙච්චර කුහක වෙන්න හොඳ නැහැ. සමහර කොමන්ට් බලද්දි මේ FB එකේ මේ ජාතිවාදී මේ අවුස්සල සමහර දේවල් දාලා තියෙනකොට ඒක බලන්න අප්පිරියයි ඇත්තට. ඇත්තට මටත් දැන් ගොඩාක් කටිය මෙතන බණී ඇවිල්ලා අර්ක මේක කියලා කුණුහරුපෙන් හැම බැනගෙන ඌමනා නෑ බණින කට්ටිය. ඉතින් මට මං બ્લોක් කරලා මගේ පාඩුවේ මගේ ගමන මං යනවා. ඒත් මං කියන්නේ මේ මෙහෙම තව කෙනෙක්ගේ හිත රිද්දලා දැන් බෞද්ධ ආගම කියන්නේ ආගමක් නෙමෙයි ඒක way of life path එකක්. ඒක පාරක්. ඒක බුදුරජාණන් වහන්සේ ඒ ෆලෝ කරන්න පුළුවන් හැම කෙනාටම මේ මුස්ලිම් කියලා සිංහල කියලා දෙමළ කියලා නෑ. ඒක එච්චර ලස්සන way එකක් එයා කියලා දීලා. එයා කුණුහරුප කිව්වද? එයා අනුන්ව පහත් කරලා කතා කරාද? එයා රන්නුවට ගියාද? එයි එයාගේ ආගම කියලා කියාගෙන අපි බෞද්ධයෝ කියලා කියාගෙන මේ තරම් පහත් විදියට හැසිරෙන්නේ. අපේ මුස්ලිම් වරුන්ගෙනුත් තමයි අහන්නේ. ඒක සිංහල බෞද්ධයෙක් මොනවා හරි කමෙන්ට් එකක් දාමන ඒකට 1000ක් කුණුහරුප කියලා දානවා. එහෙම අපේ කිසිම ආගම් වල එහෙම උගන්වලා නැහැ. ඒ නිසා සත්‍ය තේරුම් අරගෙන සත්‍ය බොහොම කටුකයි කියනවනේ. ඒක තේරුම් අරගෙන ලස්සනට ජීවත් වෙන්න බලමු. අපි හැමෝම මිනිස්සුයෝ. ඊට පස්සේ තමයි ආගම් ભેද ඔක්කොම තම තමන් කරන දේ කරගෙන ලස්සනට ඉන්න බලමු.